ඔයගලන්ට. අපි මේ යන්නේ රසල් කයිම වලට. රසල් කයිම කියන්නේ UAE වල තියෙන එක එමිරේට් එකක්. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ UAE වල එමිරේට්ස් 7ක් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඒකෙන් එකක් තමයි රසල් කයිම කියලා කියන්නේ. මම මේ පළවෙනි පාරට තමයි රසල් කයිම වලට යන්නේ. ඉතින් මේ තියන්නේ රසල් කයිම වල මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් මං හිතුවා මගේ මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මම කලින් හිතන් හිටියේ රසල් කයිම කියන්නේ කාන්තාර වලින් පිරුණු පැත්තක් කියලා. හැබැයි මම මෙහාට ආවට පස්සේ තමයි දන්නේ මෙහෙ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් බලන්නකෝ ඔයගොල්ලන්ටත් පේනවා ඇතිනේ. ගස් එහෙම ගොඩක් තියෙනවා කොළ පාටට. හැබැයි තව දෙයක් කියන්න ඕනේ මේගොල්ලෝ මේ විදිහට ලස්සනට රට තියාගන්න ලොකු එෆර්ට් එකක් දෙනවා. හේතුව මෙහෙ ඉබේ ගස් වැවෙන්නේ නැහැ. මොකද වතුර නැහැ. ඉතින් මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේ ගස් වලට යටින් උල්පත් වගේ හදලා ඒ වගේ වතුර රඳවලා වතුර බට දාලා මේ විදිහට ලොකු එෆර්ට් එකක් දෙනවා. වගේම මේ එක ඒරියා එකක මේ ගස් මේ විදිහේ තනකොළ මේ හැම දෙයක්ම බලාගන්න කට්ටිය ඒගොල්ලෝ දාලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ලොකු ශ්‍රමයක් ඒ වගේම ලොකු මුදලක් වැය කරනවා ඒගොල්ලන්ගේ රට ලස්සනට තියාගන්න. අපි මේ ආවේ රසල් කයිම වල බීච් සයිඩ් එකට. මේ හරිය ටුවරිස්ට් ඒරියා එකක්. අපි මෙහි ආවේ අපේ යාළුවෙක් හම්බෙන්න. ඉතින් අපි යාළුවවත් හම්බෙලා රෙස්ටෝරන්ට් එකකට ආවා මොන හරි කන්න කියලා පොඩි දෙයක්. මොකද අපි ලන්ච් එක අරගෙන හිටියේ වෙද්දී ඒ වුණාට අපි හිතුවා මොන හරි චුට්ටක් කෑවොත් හොඳයි කියලා. අපේ ඕඩර් එක රෙඩි වෙනකන් අපි 4 දෙනා දැන් මේ කතා කරනවා. මොකද මේ වගේ ටයිම් එකක තමයි අපිට මේ විදිහට නිදහසේ කතා කරන්න හම්බෙන්නේ. අනිත් එක මම ඔයගලන්ට කියන්න ඕනේ රසල් කයිම කියන්නේ ලොකු එමිරේට් එකක්. අපි මේ ආවේ රසල් කයිම වල තියෙන පොඩි පැත්තකට. මේ තියෙන්නේ මම ගත්ත ඔරෙන්ජ් ජූස් එක. ඊළඟට අපි ගත්තේ ෂවර්මා. මේක චිකන් ෂවර්මා එකක්. මේ ෂවර්මා එක ගොඩක් රසයි. අපේ මීල් එකත් අපි අරගෙන ඉවර වෙලා දැන් මේ යන්න තමයි හදන්නේ. හැබැයි ඊට කලින් මම තව වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයගොල්ලන්ට මේ පැත්ත කොහොමද කියලා පෙන්වන්න. මොකද රසල් කයිම වල YouTube videos ගොඩක් අඩුයි අනිත් පැතිවලට වඩා. ඉතින් ඒකයි මම හිතුවේ ඔයගොල්ලොත් එක්ක මේ මගේ ගමන ෂෙයා කරගන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.